खंडेක වර්ගඵලය කේන්ද්‍රික खंडेක වර්ගඵලය කේන්ද්‍රික खंडेක වර්ගඵලය. ඒතර මේ පාඩම තියෙන්නේ පොතේ කීවෙනි තැනද තියෙන්නේ? 6 වෙනි පාඩම විදියට. හරි? 6 වෙනි පාඩම තමයි වර්ගඵලය. එතකොට ඒකේ අනුමාතෘකාවක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ කේන්ද්‍රික खंडेක වර්ගඵලය කියන කොටස. හරිද? හරි? හරි නේද? හරි. ලියා ගන්න. කේන්ද්‍රික खंडයකට එන්න කලින් පුතේ අපි දැනගන්න ඕනේ කේන්ද්‍රික खंडයක් කියන්නේ මොකක්ද කියන එක. කේන්ද්‍රික खंडයක් පරිමිතිය පාඩමේදී කතා කරානේ. කේන්ද්‍රික खंडයක් කියන්නේ මොකද්ද? අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වට වෙච්ච ප්‍රදේශයක් අපි හඳුන්වනවා මොකක් විදියටද? කේන්ද්‍රික खंडයක් විදියට. එතකොට මෙන්න මේක කේන්ද්‍රික खंडයක් වෙනවා. අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වට වෙච්ච ප්‍රදේශය. මෙයාගේ විශේෂම තැන තමයි කවුද? කේන්ද්‍ර කෝණය. කේන්ද්‍ර කෝණයත් එක්ක කේන්ද්‍රික खंडයේ පරිමිතිය මොකද වෙන්නේ? වෙනස් වෙනවානේ. ඒ විදිහම තමයි කේන්ද්‍ර කෝණයත් එක්ක කේන්ද්‍රික खंडයේ වර්ගඵලයක් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අරයත් එක්ක කේන්ද්‍රික खंडයේ වර්ගඵලය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හරි? දැන් එහෙනම් මේක කේන්ද්‍රික खंडය නම් අපි දැන් මෙයාගේ වර්ගඵලය හොයන්න කතා කරන්න ගමු. කේන්ද්‍රික खंडයට කලින් වෘත්තය ඇඳ ගන්න වෘත්තය. අරය R වෙන වෘත්තය. අරය R වෙන වෘත්තය. නවයේදී කතා කරපු කාරණාවේ පටන්ගෙන අපි ඊට පස්සේ යමු. හරිද? වෘත්තය. සෙන්ටිමීටර් 7ක් දාගන්න. R සමානයි සෙන්ටිමීටර් 7ක් දාගන්න. හරිද? දැන් පුතේ ඔයා ලියා ගන්න වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය. වෘත්තයක වර්ගඵලය නම් මොකද්ද සූත්‍රය? වෘත්තයක වර්ගඵලය නම් 5r වර්ගය. හොඳයි ඈ. වර්ගඵලය සමානයි 5r වර්ගය. හරි? මෙන්න මේක තමයි අපිට වැදගත්ම තැන. පරිධිය නම් 2πr වර්ගඵලය නම් කවුද? 5r වර්ගය. මෙයාගෙන් තමයි හැමදේම තීරණය කරන්නේ. පැහැදිලිද? උදා ඔයා ඉස්සෙල්ලම මේම කරන්න. මෙයාගේ වර්ගඵලය හොයන්න. මේ වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. 5 ගියාගේ කීයක් කියලා ගන්නද කිව්වේ? 5 ගියාගේ හැම වෙලාවකම නියතයක් 7න් 22. 3.14 ගන්න වෙලාව මම කියන්නම්. හරි? මේ වගේ තැන් වලදී අපි යොදන්නේ මොකද්ද? 7න් 22. r කීයද? 7යි. එහෙනම් 7 ගුණ කිරීම කවුද මෙතන එන්නේ? 7. 7ට 7 මොකද වෙන්නේ මෙතනදී? කැපෙනවා. 22 වරක් 7 කීයද? සුළු කරා. 7 වරක් 2 නම් 14යි. 14න් 4 දැම්මා. 7 වරක් 2 නම් 14යි 1යි කීයද? 15. එහෙනම් මෙයාගේ වර්ගඵලය කීයක් එනවද? 154යි මොනවද? වර්ග සෙන්ටිමීටර්. පැහැදිලිද? ඒතර මේක තමයි වෘත්තයේ වර්ගඵලය. තේරුණාද? තේරුණා නේද? හරි. දැන් යන්න ඕනි කවුරු ගාවටද? කේන්ද්‍රික खंडයක් ගාවට. අහගන්න ඈ. කේන්ද්‍රික खंडයක් ගාවට. ඔයා මේක හදන්න නැතුව කියන. මේ තියෙන එක කේන්ද්‍රික खंडයක්, මේ තියෙන එක කේන්ද්‍රික खंडයක්. නේද? එහෙනම් මෙන්න මේ උඩ තියෙන කේන්ද්‍රික खंडයේ වර්ගඵලය කීයද? උඩ තියෙන කේන්ද්‍රික खंडයේ වර්ගඵලය කීයද? වෘත්තයෙන් කොච්චරද තියෙන්නේ? භාගයක්. එහෙනම් වෘත්තයෙන් භාගයක් කියන්නේ වර්ගඵලය මොකක් කවුද එන්නේ? භාගයක්. එහෙනම් මෙයාගේ වර්ගඵලය කීයක් වෙන්න ඕනේ? 154න් භාගයක්. කීයක් දෙන්නේ? 77ක්. පැහැදිලිද? එහෙනම් අර්ධ වෘත්තයක අර්ධ වෘත්තාකාර කේන්ද්‍රික खंडයක අපිට කියන්න පුළුවන් 5r වර්ගයෙන් කොච්චරක්ද? භාගයක්. අර්ධ වෘත්තයක හරි? අර්ධ වෘත්තයක. ඒ කියන්නේ අංශක 180යි කේන්ද්‍ර කෝණය. මේක 180ක් වෙන්නේ. දෙකෙන් එකයි 5r වර්ගය. තේරුණාද කියප එක? හරි. දැන් පුතේ මම මෙන්න මේක මෙහෙම අහන්න. මෙතන අංශක 90ක් වෙනවා කියන්නේ වෘත්තයෙන් කොච්චරක්ද මේක ඇල? වෘත්තයෙන් කොච්චරක්ද මේ?
4න් 1. පැහැදිලිද? එතකොට මෙයාගේ වර්ගඵලය කීයට බෙදිලාද මෙතන එන්නේ? 4ට බෙදිලා. ඒ කියන්නේ අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් නම් අපිට කියන්න පුළුවන් 4න් 1යි කවුද? 5r වර්ගය. තේරුණාද? දැන් කියන්න මේක මට. අංශක 45 කෑල්ලක් කියන්නේ කොච්චරද? අංශක 45 කෑල්ලක් කියන්නේ 8න් 1. මෙයා කීයටද බෙදෙන්න ඕනේ? 8කට බෙදුනම තමයි මෙතන වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය කීයකට බෙදුනමද? 8කට බෙදුනා. එහෙනම් ලියා ගන්නවා අංශක 45 සමානයි අංශක 45 කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සමානයි 8න් 1යි 5r වර්ගය. මම මේ ඔක්කොම මෙහෙම ලියාගෙන යනවා. එයි මෙන්න මෙයාගේ සාධාරණ සූත්‍රය හදන්න. අපිට එන්නේ ඔය කෝණ ටිකයි තව කෝණ කීපයකුයි විතරයි. හැබැයි ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක හොයාගන්න නම් අපිට සූත්‍රය හදාගන්න මෙහෙමයි. මේ බලන්න. 360න්ම කොච්චරද තියෙන්නේ මෙන්න මේ අර්ධ වෘත්තේ 180. 360න් 180යි කියන්නේ කීයද? 2න් 1යි. 360න් 90යි කියන්නේ කොච්චරද? 360න් 90යි කියන්නේ 4න් 1යි. 360න් 45 කියන්නේ කොච්චරද? 8න් 1යි. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ මුලට ඇවිත් තියෙන භාගය හැදිලා තියෙන්නේ කේන්ද්‍ර කෝණය මුල් කරගෙන. එහෙනම් ලියා ගන්න මෙතන උඩින් ලියා ගන්න මෙයාගේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් a සමානයි 360න් අදාළ කේන්ද්‍ර කෝණය. අර්ධ වෘත්තයක නම් 180 වෙලා 2න් 1 වුණා. 4න් 1 වුණා. 8න් 1 වුණා. එහෙනම් 360න් අදාළ කේන්ද්‍රික කෝණය කවුද? 360න් θ. එහෙනම් මෙයා ගුණ කරගන්නවා කීයෙන්ද? 5r වර්ගය. පැහැදිලිද? 5r වර්ගය. එහෙනම් මෙන්න මේක තමයි ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය. මේක මේ විදිහට මතක තියාගන්නත් පුළුවන්. වෘත්තයේ කොටස් කීයකට බෙදිලාද? වෘත්තයේ වර්ගඵලයෙන් කොච්චරක්ද කියලා අරගෙන හදා ගන්නත් පුළුවන්. නැත්නම් එකපාරම හදා ගන්න නම් මොකද්ද කරන්න ඕනි? a සමානයි 360න් 180 ගුණ කිරීම 5r වර්ගය. 360න් 180යි කියන්නේ 2න් 1යි 5r වර්ගය. 91 බැලුවොත් 360න් 90යි 90යි 5r වර්ගය. එහෙනම් 360න් 90යි කියන්නේ 4න් 1යි 5r වර්ගය. ඊළඟ එක 45 ගන්නවා 360න් 45යි 360න් 45 කියන්නේ කීයද? 8න් 1යි 5r වර්ගය. පැහැදිලිද? තේරුණාද? හරි. නෝට් එක හදාගන්න ඉක්මනට මේක දිහා බලාගෙන මම කරන්න. වැඩි වෙලා ගන්න එපා. සරල එකක් දෙන්නේ. ඊට පස්සේ මම මේ කොටස මම මේ පාඩම කරන්න ප්‍රධානම හේතුව තමයි මේක නෝට් එක හදාගත්තනේ. මම මේ පාඩම කරන්න ප්‍රධානම හේතුව තමයි ඔයාව ලෑස්ති කරන්නේ 2027 O level ගානට බෑ. හරි. හේතුව මේකයි පරිමිතියයි දෙක එකතු කරලා ඔයාලට අනිවාර්යයෙන්ම ගාණක් එනවා. හරිද? ඒකට තව ඔයාලට පොඩි කොටසක් එකතු වෙන්න පුළුවන්. ඒකට අපි ඒ ගණන් වලටම තමයි සෙට් කරගන්නේ. හරි? මේ පාර පේපර් එකත් අපි බලමු. මේ පාර පේපර් එකේ තියෙන view එකත් එක්ක අපි හිතනවා යම් කිසි view එකක්. හරි? ඒ view එක කියලා ගිය පාර එකත් එක්ක බලපුවම අර පහේ කැලිවලට වෙනස් වුණේ ගිය පාර එක නේද? එතකොට ඒ විදිහට මොකක් හරි වෙනසක් වෙනවද නැද්ද කියන එක බලලා අපි මේක සෙට් කරගන්නවා මේ විදිහට අනිත් ගණන් ටික මේ විදිහට සෙට් කරගන්න. හරිද? හරි. බය වෙන්න එපා. හරි. ලකුණු 10ක ගානකට මේ ඔයාලව හදන්නේ. එහෙනම් මේක මකන්නද? හරි. 10 ලේසි ළමයි. හරි. 10 හුඟක් ලේසි. 10 හුඟක් ලේසි. අය නැතුව වැඩ ටික කරන්න. හරි. 11ක් ලේසි. පොඩි පන්ති වගේ නෙවෙයි. සෙට් කරගන්න තියෙන්නේ ඔක්කොම ටික එකට. දැන් පොඩි පන්ති වල මොනවද කරන්න තියෙන්නේ? කෑලි තනින් අමුණගෙන නෙවෙයි හිටියේනේ. ඒ කියන්නේ ඒක අර මේ විෂය කරුණු පොඩි වැඩි ඔයාලට. ඒක නිසා 10 දී ඔයාලට බලන්න ටික දවසක් යද්දි හදන්න තියෙනවා ලොකු පරාසයක් හදන්න තියෙනවා. හැබැයි ඒක එකපාර ඉගෙන ගත්තම හරි ලේසි. හරි? ඒක නිසා හොඳට බලලා වැඩේ කරගෙන යමු. එන්න. එහෙනම් දැන් මෙන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන එකේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයට එන්න. අරය සෙන්ටිමීටර් 14යි මෙතන 45යි. ලියන්න. හදන්න මෙයාගේ වර්ගඵලය
මෙයාගේ වර්ගඵලය හදන්න. කෙලින්ම මතක් කරගන්න, අදම මතක තියාගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය නම් A සමානයි 360න් θ pi r වර්ගය. දවසේ මතකෙට යන්න ඕනි කෑල්ල. A සමානයි 360න් θ ගුණ කිරීම pi r වර්ගය තමයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. පරිමිතිය නෙවෙයි සෝරි වර්ගඵලය. දැන් ආදේශ කරන්න. θ දන්නවා, pi දන්නවා, r උත් දන්නවා. ඔය ටික දන්නවා නම් ගාන හදා ගන්න පුළුවන්. මං කරා. ඉවරයි නේද? ඉවරයි. ගොඩක් හොඳයි. A දාගත්තා. සමානයි 360න් 45 ගුණ කිරීම pi ගයාගේ 7න් 22යි r ගයාගේ 14යි 14යි 360න් 45 කිව්ව ගමන් ඔයාට ඔලියට එනවා මේ මේක භාගය සරල කරගන්න පුළුවන් කීයටද 8න් 1ට. එහෙනම් 8න් 1 දැම්මා. ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 14 14 14ට 7 ගොඩවල් කීයද 2යි. එතකොට මෙයත් කපනවා 2කින් 4යි මෙතන කීයද 7යි. ආයෙ 2කින් කපනවා කීයද එන්නේ 11යි 2යි. එහෙනම් එනවා 11 ගුණ කිරීම 7 ගුණ කිරීම 2 බෙදීම 2ක්. දැන් මොකද කරන්නේ? මේ දෙකට දෙක කපන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මම මෙතන කැපුවේ නැත්නම් ඇයි දන්නවද පුතේ? මෙයා කැපුවොත් එම් පහළට කැපි කැපි යනවනේ. දෙකකට වඩා ඉලක්කම් කපන්න එපා. හරි? පියවරක් ඉස්සරහට ගෙනියන්න. එහෙනම් 11 වරක් 7 එනවා කීයද? 77යි වර්ග සෙන්ටිමීටර. ආපහු එක බලන්න. ආවා. ගොඩක් හොඳයි. හදා ගන්න. සරල කරුණු හරි එච්චර අමාරු නෑ. එන්න මේ ගානට. ඔය ගාන හදලා මේකට එන්න. අපි බලමු 10.5 වගේ අරයක් දුන්නු. කේන්ද්‍ර කෝණය ගොඩක් වෙනස් වෙන්න ගමු. 36 දුන්නොත් බැරි වෙන්නේ. ඉස්සර හරියන්නේ 30යි. කේන්ද්‍ර කෝණය 30යි. දැන් හදන්න මේක. පුතේ දශම තියෙද්දි සුළු කරනවට වඩා අපිට ලේසි දශමය හරව ගන්නවා කවුරු විදියටද පුතේ? මේ අහගන්න දශමය හරව ගන්නවා අපි භාගයක් විදියට. 10.5 කියන්නේ 21 බෙදීම කීයද? 10.5 කියන්නේ 21 බෙදීම 2යි. මෙයා වෙනුවට පාවිච්චි කරන්නේ අපි 21 බෙදීම 2. ගන්න. සරල කරුණු අමාරු නෑ. හරි බලන්නකෝ. එච්චර අමාරු කැලලක් නෙවෙයි තියෙන්නේ. සරල කොටසක් තියෙන්නේ. මේ බලන්න. අපි ලියනවා සාමාන්‍ය විදිහටම A සමානයි 360න් θ ගුණ කිරීම pi r ගේ කවුද? වර්ගය. A සමානයි 360න් 30 ගුණ කිරීම pi ගයාගේ 7න් 22යි r ගයාගේ 21 බෙදීම 2යි ගුණ කිරීම 21 බෙදීම 2යි. තේරුණාද? හරි. එහෙනම් දැන් බලන්න බිඳුවර බිඳුව කැපුණා 12යි කොටවල් නෙවෙයි 3යි කොටවල් 12යි මෙතන 1යි. එහෙනම් මෙතන එනවා 12න් 1 ගුණ කිරීම මෙයාව සුළු කරලම දාමු 3යි ගුණ කිරීම
22 ගුණ කිරීම 3 බෙදීම 2 ගුණ කිරීම 21 බෙදීම කවුද 2 තේරුණාද දැන් කපන්න පුළුවන් 3ට 3 කුඩවල් 1යි 12ට 3 කුඩවල් කීයද 4යි පුළුවන් මෙතනද මෙතන කපා ගන්න පුළුවන් මම එතන කපන්න නැතුව පල්ලෙහාට ඉවරට ගෙනාවා හරිද එහෙනම් 22ට 2 කුඩවල් කීයද 11යි හරිද දැන් තව මොනවද සුළු වෙන්න තියෙන්නේ බලනවා එතකොට එනවා එක් වරක් 11 11යි 11 වරක් 1 11යි 11 වරක් 21 බෙදීම 4 වරක් 2 කීයද 8යි එහෙනම් 11 වරක් 1 කීයද 11න් 1 දාගත්තා කීයක් ඉතුරුද 11 වරක් 1 11යි 11 වරක් 1 11යි එකක් ඉතිරි 11 වරක් 2 22යි 1යි 23යි එහෙනම් 231යි වර්ග සෙන්ටිමීටර් කාගෙන්ද බෙදන්න ඕන 8ෙන් බෙදන්න බෙදපුවම එන එක බලන්න 22ට නෑ 23ට තියෙනවා 8 ගොඩවල් 2ක් 7ක් ඉතුරු 71ට 8 ගොඩවල් තියෙනවා කීයක්ද 8ක් තියෙනවා එහෙනම් 28යි 8යි නෙවෙයි 7යි 8යි 64යි 8ක් තියෙනවා එතකොට අපිට ඉතුරු තියෙනවා කීයක්ද 6යි 7ක් එතකොට දශම 78යි කීයක් තියෙනවද 8 කුඩවල් 8යි ආයෙත් එනවා 7ක් 6ක් ඉතුරු තියෙනවා 7යි එහෙනම් එනවා 28.8යි 7ක උත්තරයක් වර්ග සෙන්ටිමීටර අවද ආවා ගොඩක් හොඳයි අවද දුව කොතෙන්ද දාවේ හදාගන්න ඉක්මනට හදාගන්න ආවා හරි හත උන්නේ 28.8 විත් කියනවනම් හරි මේක හරිනේ එන්න මේ ගානට සරල ගානක් දෙන්නේ මෙයාගේ අනිත් පැත්තට අපිට ගාන පුළුවන් වෙන්න එඳ ගන්න අර්ධ වෘත්තයක් අර්ධ වෘත්තයේ වර්ගඵලය මෙයාගේ අරය r අර්ධ වෘත්තයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 77යි මෙයාගේ අරය හොයලා දෙන්න මෙයාගේ අරය ඔය කරන දේම තමයි කරන්න තියෙන්නේ මහා ලොකු දෙයක් කරන්න නෑ මම මෙයා මකනවා හරි ඔය කරපු ටිකම තමයි සුළු කිරීම විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා ඕනම එකක් කරන්න පුළුවන් වෙන්න ඕනි ගාන මොන පැත්තට දුන්නත් පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනි හරි මන්ට කරා ලියාගන්න සූත්‍රය ඉස්සෙල්ලම එලා ආවෘත්ත කරා උත්තරේ මම කරන්න r හොයන්න තියෙන්නේ මෙයාගේ හරි ගානට එන්නකෝ මේක පොඩක් වෙනස් ගානක් විදියට දුන්නේ මම හරි r හොයන්න දුන්නේ a සමානයි 360න් θ ගුණ කිරීම 5r වර්ගය තමයි අපිට මතක තියාගන්න ඕනි දවසේ සූත්‍රයේ විදියට කිව්වේ 360න් මෙතන කේන්ද්‍ර කෝණය කීයද ළමයි 180යි එහෙනම් මෙතන දාගන්නවා කීයද 180 5 කියාගේ කීයද 7න් 22යි r ට අගයක් තියනවද නෑ a කියාගේ කීයද දැන් a වෙනුවට අපිට යොදන්න පුළුවන් කීයද 77 ඉවරයිනේ ගාන එහෙනම් ඔන්න ඕක සුළු කරගත්තා නම් අපිට r ගේ උත්තරේ ගන්න බැයිද දැන් ඕනි තියරි එකද අපිට සුළු කිරීම දෝනි සුළු කිරීම හරියට කරගන්න එහෙනම් මෙන්න 181යි 360 ඒවා 180ට 180 ගොඩවල් කීයක් තියෙනවද 360ට දෙකක් තියෙනවා එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම 22 ගුණ බෙදීම 7 ගුණ කිරීම r වර්ගය 22ට දෙකේ ගොඩවල් 11යි එහෙනම් මෙතන 77ක් තියෙනවා 77යි අපිට එනවා එතකොට 11 බෙදීම 7 ගුණ කිරීම r වර්ගය දැන් හරස් ගුණිතයට ගේන්න මෙතන යට ඉන්න එක්කෙනා කියනවා මේ පැත්තට මොනව කරලාද ගුණ කරලා මෙයාව ගේනවා කොහෙටද මේ පැත්තට 7 වරක් 77 ඒක අපි පුතේ එහෙම තියාගන්නවා හරි පැත්තකින් ගුණ කරලා එහෙම උත්තර දාන්න ගන්න එපා අපි මේකේ අන්තිමටම තමයි අන්තිම උත්තරේ තමයි බෙදිලා ඉවර වෙලා අන්තිම උත්තරේ තමයි සුළු කරන්න ගන්න. හරි? එහෙනම් 7 වරක් 77. මෙයාව කියනවා කොහෙටද මෙයාගේ යටට. 11 සමානයි කාටද? r වර්ගයට.
ඔන්න උතනින් තමයි අපි ගාන සුළු කරන්න ගන්න. එහෙනම් 77 11 ගොඩවල් කීයද? 7යි. 7 වරක් 7 කීයද? 49යි. සමානයි r වර්ගය. දැන් r වර්ගය 49යි නම් r ගේ වර්ගමූලය කියන්න බැයිද? r වර්ගයේ වර්ගමූලය කියන්න බැයිද? පුළුවන්. 49 වර්ගමූලය කීයද? 49 වර්ගමූලය 7යි. එහෙනම් r සමානයි සෙන්ටිමීටර් කීයක් කියනවද? 7ක් කියනවා. ආවද? ආව. ගොඩක් හොඳයි. එන්න තව එක ගානක් දෙනවා මම. ඔයාලව චුට්ටක් ප්‍රැක්ටිස් කරගන්න ඕන නිසා පොඩ වෙනස් කරලා දෙන්න. මේ ගානට එන්න පුතේ. හරි? ওই දෙකෙන් තමයි අපිට ගොඩාක්ම කතා කරන්න තියෙන්නේ. එන්න මෙන්න මේක. 120යි මෙතන 120යි वर्ग सेंटीमीटर මෙතන එනවා sorry කේන්ද්‍ර කෝණ 120යි වර්ගඵලය 462යි वर्ग सेंटीमीटर මෙන්න මෙයාගේ මට අරය හොයලා දෙන්න r මෙයාගේ r හොයලා දෙන්න ඉක්මනට හරිද r හොයලා දෙන්න මේ ගාන හදලා ඉවර නම් මම මකන්න හදලා ඉවරද ඉතින් හදලා ඉවරයි නම් මම මේක මකනවා හරි එන්න මෙතෙන්ට මෙයාගේ හරි ලේසි පුතේ a සමානයි 360න් ඊටා ගුණ කිරීම 5r වර්ගය එහෙනම් මේක දාගත්තා මෙයාගේ a ගියගේ 462 දාගත්තා 360න් 120 ගුණ කිරීම 5 ගියගේ 7න් 22යි r වර්ගය එහෙනම් 462 මෙන්න හරස් කුණ අපා එම්ම හරස් කුණතේ දාන්න නැතුව අපි මෙයාව සුළු කරලා ඉමු මෙයාව සුළු කරොත් 120 කොටවල් 1යි 120 කොටවල් 3යි නම් 3න් 1 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r වර්ගය දැන් එහෙනම් සුළු කරගන්න පුළුවන් මෙයාව ගේනවා මෙහෙට 462 ගුණ කිරීම 3 ආය කවුද ගුණ කිරීම විදියට එන්නේ ආය ගුණ කිරීම කවුද දෙන්නේ 7 බෙදීම මෙයා වෙනවා යටට 22යි r වර්ගය එහෙනම් දැන් සුළු කරන්න පුළුවන් සුළු කරගත්තොත් එහෙම අපි මෙයාව සුළු කරලා ඉමුකෝ 462ට 22 කොටවල් කීයක් තියෙනවද 2යි 44යි දෙකක් ඉතුරුයි එහෙනම් 21 ගුණ කිරීම 3 ගුණ කිරීම 7 සමානයි r වර්ගය මෙහෙම එකට ආවද ආවා එහෙනම් දැන් බලන්න 21 වරක් 3 කීයද නැත්තම් මෙහෙම ගන්න 7 වරක් 3 කීයද 7 වරක් 3 21යි 21 ගුණ කිරීම 21 සමානයි කවුද r ගේ වර්ගය 21 ගුණ කිරීම 21 කියන්නේ 21 කවුද වර්ගය එහෙනම් ලියා ගන්නවා 21 වර්ගය සමානයි r වර්ගය එහෙනම් දෙපැත්තෙම දා ගන්නවා කවුද වර්ග මූලය එහෙනම් දැන් r සමානයි වර්ගමූල 21 වර්ගයේ වර්ගමූලය කියන්නේ කීයද සෙන්ටිමීටර් 21යි පැහැදිලිද තේරුණාද හරි එහෙනම් මේ ගාන හදපු නැති අය සටහන් කරගන්න ඊට පස්සේ මම ගාන දැන් තව චුට්ටක් වෙනස් කරමු එන්න මේ ගාන අවසාන ගාන වෙයි මේක මම කරන්නේ ඔය ගාන හදපු නැති අය හදාගන්න හදලා ඉවරයි එන්න මේ ගාන සරල ගානක් දෙන්නේ ළමයි මාළුක අමාරු ගානක් නෙවෙයි අද මේ කතා කරන්නේ මූලික කොටස් ටික ඔයාලගේ මේකේ දිග සෙන්ටිමීටර් 14යි මේ පැත්ත සෙන්ටිමීටර් 21යි හරි අරය සෙන්ටිමීටර් 7ක් වෙන අරය සෙන්ටිමීටර් 7ක් වෙන ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක් එහෙනම් මේකත් අරය සෙන්ටිමීටර් 7ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් මෙන්න මේ ටිකේ අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයලා දෙන්න. සරල ගානක් දුන්නේ අද දවසට කතා කරන්නේ මේ ටික ඊට පස්සේ විභාග ගණන් ටිකට යනවා මේ ගාන මකනවා පුතේ දැන් හරි පුතේ
නෑ. මෙයාගේ දිග ඍජු කෝණාශ්‍රයේ දිග. මේ පළල. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට 14යි මෙතන ඉඳන් මෙතෙන්ට 14යි. මෙතන ඉඳන් මෙතෙන්ට කීයද 21යි. අර 21 තමයි. ඔව් 21 ඇතුලේ තමයි 7 තියෙන්නේ. එන්න මේකේ ඉතුරු ටික ඉක්මන් කරන්න. හදන්න වැඩි වෙලා ගන්න එපා. මේ බලන්න. මෙයාගේ ඉස්සෙල්ලම හොයාගන්න ඕන ඍජු කෝණාශ්‍රී වර්ගඵලය පුතේ මේ ගානේදී. 14 වරක් 21 අපි ලියනවා. ඍජු කෝණාශ්‍රී වර්ගඵලය. ඍජු කෝණාශ්‍රී වර්ගඵලය 14 වරක් 21. 21 ඒවා හතරක් කීයද? 84යි. 84න් 4 දැම්මා 8ක් ඉතුරුයි. 21 ඒවා එකක් 21යි 21යි 8යි 29යි. ඍජු කෝණාශ්‍රී වර්ගඵලය 294යි වර්ග සෙන්ටිමීටර ආවද? ආවා. දැන් මෙන්න මේ දෙකේ වර්ගඵලයෙන් හොයාගන්න ඕනේ. එහෙනම් මේ දෙක මොකද කරන්න ඕනේ? එහෙනම් එකක හොයාගෙන යා කීයෙන්ද ගුණ කරගන්න ඕනේ? දෙකෙන් ගුණ කරගන්න පුළුවන්. නැත්තම් මේ දෙකම අර්ධ වෘත්ත සලකන්නත් පුළුවන්. හරි? අපි මේව කරනවා එකක හොයා ගන්නවා ඉස්සෙල්ලම. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය එනවා පුතේ 360න් θ. බලන්න මේක තමයි අද දවසේ අපිට ඕනි කෑල්ල. 360න් θ πr වර්ගය. 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90යි. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90යි. π ගියගේ කීයද? 7න් 22යි. r ගියගේ කීයද? r සමානයි සෙන්ටිමීටර් 7යි. 7 ගුණ කිරීම 7යි. පැහැදිලිද? එහෙනම් දැන් 360න් 90යි කියන එක මම කිව්වා නිතර කිව්වා. 360න් 90යි කියන්නේ කීයද? 4න් 1යි. එහෙනම් මෙයා වෙනුවට දා ගන්නවා කීයද? 4න් 1. 4න් 1 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. 4 7 කැපුණා 2යි 11යි. එහෙනම් එනවා 11 වරක් 7 බෙදීම කීයක් දෙන්නේ? 2ක්. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් 77 බෙදීම 2යි මොනවද? වර්ග සෙන්ටිමීටර එනවා. එක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. පැහැදිලිද? එහෙනම් දෙකේම කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය. එහෙනම් මෙතන 77 මම සුළු කරේ නැත්තේත් ඒකයි. 77 බෙදීම 2 කීයෙන්ද ගුණ කරන්න තියෙන්නේ? දෙකේ. දෙකට දෙකේ ඒතකොට මේක දෙකෙන් ගුණ වෙද්දී දෙකට දෙක මොකද වෙන්නේ? කැපිලා යනවා. පැහැදිලිද? අපි ගාන දකින්න ඕනි. ගාන මගක් හදාගෙන යද්දි ගාන ඉස්සරහා මොකද වෙන්න ඕනි? දකින්න ඕනි. එහෙනම් මෙයායි දෙකෙන් බෙදුවා කියලා අපිට ඒකට වෙනම වෙලාවක් වැය කරා කියලා තේරුමක් තියෙනවද? නැහැ. එහෙනම් මෙතන එනවා 77යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මේ දෙකේම එකතුව 77යි. එහෙනම් අඳුරු කළ කොටස නේ තව පටන් ගත්තේ නේ චුට්ටක් ඉතින් පටන් ගන්නවා දැන් අඳුරු කළ කොටස 294න් අඩු කරනවා අපි කීයක්ද 77. එහෙනම් කීයක් අඩු කරන්නේ? 14න් 7ක් අඩු කරොත් කීයද? 14න් 7ක් අඩු කරොත් 7යි. මෙතන තියෙන්නේ කීයද? 8යි. 8න් 7ක් 1යි. 217යි වර්ග සෙන්ටිමීටර. ආපහු ඒක බලන්න. 217ක් ආවා. හරිද? ආවේ නැහැ. ආවද? හදාගන්න ඉක්මනට ගන්න. ආපුනේ තේ හදාගන්න. හරි. එහෙනම් පුතේ අපිට ඔය කතා කරේ අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන කොටස. හරි? ඒකට මේක ඉවර නෑ තව. හරි? මේක ඉවර නෑ. මේක අපිට තව කතා කරන්න තියෙනවා ඉස්සරහට ගණන් කීපයක් කතා කරලා අපි එනවා විභාග ප්‍රශ්න වලට. ඒතර විභාග ප්‍රශ්න ටික මම ගෲප් එකට දාන්නද මොකද කරන්නේ? ඒ ටික හරි. මම ගෲප් එකට වැඩක් දානවා. කරගෙන ඉන්න පුළුවන්ද? කරගෙන ඉන්න ඕනි. මම මේ දාන්නේ ඔයාලට මේකේ හදන්න තියෙන ටික විභාග ප්‍රශ්න ටික මම මේවා කරලා දෙන්නම්. මොකද්ද print out එකක් අරන් දෙන්න. හරි? එහෙනම් මේ කතා කරේ මේ
කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන කොටස අපි ඊළඟ දවසේ විභාග ප්‍රශ්න ටික කතා කරමු. පැහැදිලිද? හරි. එහෙනම් ගිහිලා එන්න.